මහින්ද රාජපක්ෂ මේ රටේ මුදල් හොරා කෑවා කියලා කියන්න සමුංගාව සාක්ෂි තියෙනවද? ඔව් ස්වාමීනි. මොනවද තියෙන සාක්ෂි? ස්වාමීනි, මම 10 වාරයකට වඩා හොරා කියපු වීඩියෝ සාක්ෂි තියෙනවා. Oh no! ඒව පිළිගන්න බෑ. මගේ ටීම් එකත් හැම තැනකම, හැම වේදිකාවකම, හැම වැඩසටහනකම හොරා කියපු වීඩියෝ සාක්ෂිත් තියෙනවා. මේ උසාවියට ඒව පිළිගන්න බෑ. ඒව කරයි කියලා කියන්න තමුන්ගාව තියෙන ලිඛිත සාක්ෂි මොනවද? අනේ ස්වාමීනි, මගේ හෘද සාක්ෂිය තියෙනවා. ඒක දන්නවා මහින්ද හොරා කියලා. ඒත් පිළිගන්න බැරිද? ඔව්, තමුන්ගේ හෘද සාක්ෂිය මේව දැනගත්තේ කොහොමද? ඒකට තියෙන සාක්ෂි මොනවද? අන්න ඒව කියනම මිනිහෝ. ෆයිල් මොකුත් නැද්ද? චෙක් අංක වගේ ඒවා නැද්ද? සල්ලි දාපු ගිණුම් අංක නැද්ද? ලැම්බෝගිනිය අස්රේ බලුමාලයක්වත් නැද්ද? ඒව මොකුත් නැහැ. වොයිස් කට් නම් ඕන තරම් තියෙනවා. ස්වාමීන්, මේ මිනිස්සයා බොරුකාරයෙක්. මහින්ද රාජපක්ෂ හොරෙක් නෙවෙයි කියලා ඔප්පු කරන්න ඊට වඩා සාක්ෂි මොකටද? තියයි කියලා කියන සාක්ෂි නැති එකම ප්‍රමාණවත්. ස්වාමීනි, එතුමා තමයි සාක්ෂි විශාල ප්‍රමාණයක් සහිතව හොරෙක් කියලා එළියේ ඉන්න එකම මිනිස්සයා. ස්වාමීනි, මෙතන වැදගත්ම දේ මහින්ද රාජපක්ෂ හොරා කාපුව දන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. විධායක ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමතිවරු, නීතිඥවරු, ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන මේ වගේ බලගත් පුද්ගලයන් එච්චර බලවත් අය ගාවත් සාක්ෂි තියාගෙන දාපු නඩුවකුත් නැහැ, දීපු සාක්ෂියකුත් නැහැ. වසර 11ක් වෙලා ආණ්ඩු ගානක් මාරු වෙලා. තාමත් බොරු සාක්ෂිය හදන්න උත්සාහ කරනවා. හොඳම සාක්ෂිය තමයි විධායක ජනාධිපතිවරු 3 දෙනෙක් ගාවත් සාක්ෂි තිබ්බ කිව්වේ. අදටත් දීපු සාක්ෂියක් නැහැ. සියලුම සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ කියන්නේ රටේ මුදල් හොරා කාපු හොරෙක් නෙවෙයි, වැඩෙක් කියලා තීන්දුව කරනවා. නැති හොරකමකට හොරා කියලා මානසික විකෘතියකින් පෙළෙන මේ මිනිස්සයා මානසික රෝහලකට ඇතුළත් කරන්නයි කියලා නියෝග කරනවා. අනේ